පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් දේවල් ගැන දැනගන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. 2026 වන විට පවතින ගෝලීය ශ්‍රම වෙළඳපොළ සහ යුරෝපා සංගමයේ නව සංක්‍රමණික ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලාංකිකයෙකුට යුරෝපයට පැමිණීමට ඇති වඩාත් නීත්‍යානුකූල ආරක්ෂිත සහ පහසුම මාර්ග 5ක් පිළිබඳව අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මම අද මේ මාර්ග 5 පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. මේ එක් මාතෘකා යටතේ ඉදිරියේදී සවිස්තරාත්මක තොරතුරු ගේන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම යුරෝපා සංගමය විසින් වෙනස් කරන ලද සංක්‍රමණික නීති නිසා මේ මාතෘකාව ගැන කතා කරන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මම මෙතනදී ස්ටුඩන්ට් වීසා ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන මම වෙනම වීඩියෝ එකකින් විශේෂයෙන් කතා කරන්නම්. ඒකෙන් අංක 1 සහ පහසුම මාර්ගය විදිහට මම දකින්නේ රුමේනියාව හරහා යුරෝපයට ඇතුල් වීම. රුමේනියාව 2026 වන විට සම්පූර්ණ ශෙනගන් සමාජිකයෙකු වීම නිසා මෙය වඩාත් ජනප්‍රිය තත්ත්වයක් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට අනෙක් රටවලට වීසා ලබා ගන්නවට වඩා ඉතා පහසුවෙන් රුමේනියාවට වීසා ලබා ගන්න පුළුවන්. ඒ වගේම රට පුරාම අර්ජන්සි තියෙන නිසා ඉතා පහසුවෙන් රැකියාවක් හොයාගන්නත් පුළුවන්. රුමේනියාවේ රැකියාවකට යාම පිළිබඳව මම හැම දෙයක්ම මගේ channel එකේ මීට පෙර කතා කරලා තියෙනවා. හොඳම අර්ජන්සි එක හොයාගන්න විදිහ, job offer letter එක පිළිබඳව, ඒ වගේම work permit එක පිළිබඳව වගේම රුමේනියාවේ ජීවිතය පිළිබඳව ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ටික බැලුවොත් ඔයාට ලොකු අදහසක් රුමේනියාවේ රැකියාව පිළිබඳව ලබා ගන්න පුළුවන්. මම ඒ වීඩියෝ වල ලින්ක් ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකෙන් ඔයාට පුළුවන් පහසුවෙන් මේ වීඩියෝ ටික බලන්න. අනිකුත් යුරෝපා රටවලට වඩා රුමේනියාවේ වැඩ බලපත්‍ර එහෙමත් නැත්නම් work permit ලබා ගැනීම තවමත් සාපේක්ෂව පහසුයි. විශේෂයෙන්ම ඉදිකිරීම්, ඩිලිවරි, හෝටල් අංශයේ විවිධ රැකියා විශාල වශයෙන් පවතිනවා. ඒ වගේම කර්මාන්ත ශාලා සේවකයන්, බේකරි, ගාමන්ට් ඇතුළු තවත් ශේෂ්ත්‍ර ගණනාවක රැකියා ඇබාර්තු පවතිනවා. රුමේනියාවේ රැකියා ගත්තොත් අධ්‍යාපන සුදුසුකම් හෝ භාෂා කුසලතා පිළිබඳව විශේෂයෙන්ම සලකන්නේ නැහැ. එම නිසා ඕනෑම කෙනෙකුට රුමේනියාවේ රැකියාවකට එන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ යම් දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඉන්ටර්විව් වලදී ඔයාට ඉංග්‍රීසි භාෂාව යම් පමණකට භාවිතා කරන්න සිදු වෙනවා. කොහොම වුණත් මොන රටකට යනවා වුණත් එම රටේ භාෂාව පිළිබඳව සුළු හෝ අවබෝධයක් ලබා ගැනීම ඔයාට ලොකු පහසුවක් වේවි. රුමේනියාවට එන එකේ විශේෂම වාසියක් වෙන්නේ වසර කිහිපයක් නීත්‍යානුකූලව රුමේනියාවේ සේවය කරලා පදිංචිය තහවුරු වුණායින් පස්සේ මුළු යුරෝපයම ඔයාට විවෘත වෙන එකයි. ඒ වගේම වසර 5ක තාවකාලික පදිංචියෙන් පස්සේ ඔයාට රුමේනියාවේ ස්ථීර පදිංචිය ලැබෙන්නත් පුළුවන්. සාපේක්ෂව ගත්තොත් වෙනත් යුරෝපා රටකට යනවට වඩා ඔයාට වියදම් කරන මුදලත් ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් මේ දිනවල ලක්ෂ 15ක් 20ක් අතර මුදලක් රුමේනියාවට යාමට ඒජන්සි වලින් අය කර ගන්නවා. පසුගිය කාලය තුල රුමේනියාවට යාම සඳහා අය කරගත් මුදල විශාල වශයෙන් වැඩි වුණා. මීට අවුරුදු 3-4කට කලින් රුමේනියාවට යාමට අය කරගත්තේ ලක්ෂ 5ක් 6ක් වගේ ඉතා සුළු මුදලක්. රුමේනියාව ෂෙන්ගන් රටක් වීම නිසා අය කරගන්නා මුදල විශාල වශයෙන් වැඩි වුණා. යුරෝපයට යාම සඳහා සාපේක්ෂව තවත් පහසු ක්‍රමයක් විදිහට මම දකින්නේ ඉතාලියේ දෙක්‍රතෝ ප්ලූසි නීතියට අනුව රැකියාවක් සඳහා ඉතාලියට යාම. මේක ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන ඉතාමත් හොඳ අවස්ථාවක්. මෙලෝනි රජය විසින්
අනවසර සංක්‍රමණිකයින් නැවැත්වීමට සහ ඉතාලියට ඊටාම නීත්‍යානුකූල විදිහට වැඩ කිරීම සඳහා සේවකයන් ගෙන්වා ගැනීම සඳහා ඊටා විධිමත් විදිහට ක්‍රියාත්මක කරන ක්‍රමයක්. මීට පෙර රජයන් විසින්ද යම් යම් අවස්ථාවල මෙම ක්‍රමය භාවිතා කරලා තියෙනවා. මෙලෝනි රජය විසින් දැන් වසර 4ක පමණ සිට සෑම වර්ෂයකම ලක්ෂ ගණනක් සේවකයින්ට මෙම ක්‍රමයේ යටතේ ඉතාලියේ වැඩ කිරීම සඳහා වීසා ලබා දීලා තියෙනවා. ඉතාලියේ දෙක්‍රොතෝ ෆ්ලූසි යනු යුරෝපා සංගමයෙන් පිටත රටවල ශ්‍රමිකයන්ට ඉතාලියට පැමිණ රැකියා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන වාර්ෂික රජයේ නියෝගයයි. මෙහි සරල අර්ථය ගලා ඒම පිළිබඳ නියෝගය යන්නයි. සාමාන්‍යයෙන් මෙය වාර්ෂිකව නිකුත් කරන නියෝගයක් වුවද ඉතාලි රජය විසින් 2023 සිට 2025 දක්වා වසර 3ක කාල සීමාවක් සඳහා වන ඒකාබද්ධ සැලසුමක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙම පසුගිය වසර 3 තුල මුළු විදේශකයින් 4,52,000ක් බඳවා ගත්තා. 2023 වසරේදී 1,36,000ක්, 2024 වසරේදී 1,51,000ක්, 2025 වසරේදී 1,65,000ක් විදිහට බඳවා ගනු ලැබුවා. මෙහි ප්‍රධාන රැකියා අංශ දෙකකින් යුක්තයි. ඍතුමය රැකියා. ඒ යටතේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික අංශය, ගොවිපළවල් සහ සංචාරක හෝටල් ශේෂ්ත්‍රය සඳහා බඳවා ගනු ලැබුවා. මෙහිදී වීසා බලපත්‍ර මාස 6ක් හෝ 9ක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. මෙම වීසා එක පසුව සාමාන්‍ය වීසා එකක් බවට පත් කර ගැනීමටත් පුළුවන්. ඉස්සර මේ වැඩේ අමාරු වුණත් දැන් ඉතා පහසුවෙන් ඒක කරගන්න පුළුවන්. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි දෙවනි කාරණාව විදිහට ගත්තොත් ඍතුමය නොවන රැකියා. බර වාහන රියදුරන්, ඉදිකිරීම් ශේෂ්ත්‍රය, නැවතැනීමේ කර්මාන්තය සහ විදුලි කාර්මිකයන් වැනි ශේෂ්ත්‍ර මෙයට ඇතුළත් වෙනවා. මෙහිදී දිගුකාලීන රැකියා ගිවිසුම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. දෙක්‍රෙතෝ ප්ලූසි හරහා අයදුම් කිරීමේ පියවර මම කෙටියෙන් විස්තර කරන්නම්. ඔයාට මුලින්ම ඉතාලියේ සිටින සේවා යෝජකයෙකුගේ රැකියා දීමනාවක් තිබිය යුතුයි. රජය විසින් නියම කරන විශේෂිත දිනයකදී සහ වේලාවකදී සේවා යෝජකයා විසින් අන්තර්ජාලය හරහා අයදුම්පත ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී පළමුව එන අය පළමුව පදනම මත වීසා කෝටාව ලබා දෙනවා. විශේෂයෙන්ම මේක ලංකාවේ ඉඳලා අයදුම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා වෙනුවෙන් අයදුම්පත සේවා යෝජකයා විසින් ඉදිරිපත් කළ යුතුමයි. අයදුම්පත අනුමත වූ පසු ඉතාලි රජය විසින් ලබා දෙන නුල්ලා ඔස්තා පත්‍රය භාවිතා කර ඔබට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා ලබා ගන්න පුළුවන්. ඉතාලි රජය සහ ශ්‍රී ලාංකීය රජය අතර ඇති කරගෙන තිබෙන ද්විපාර්ශ්වීය ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙම කෝටාවන් යටතේ වැඩි ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. 2026 සඳහා බඳවා ගැනීම සිදු කිරීමට දැනටමත් සැලසුම් කර ඇත. මේ පිළිබඳවත් මම ගොඩක් වීඩියෝ කරලා තියෙනවා. මගේ channel එකෙන් ඒ වීඩියෝ ඔක්කොම ඔයාට බලන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාවක් සොයා ගැනීම, ඒ සඳහා අයදුම් කිරීම පිළිබඳව සහ වැටුප් පිළිබඳවත් මම කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ලින්ක් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. 2027 වර්ෂ සඳහා තවමත් නිශ්චිත කෝටා ප්‍රකාශයට පත් කරලා නැහැ. සාමාන්‍යයෙන් ඉතාලි රජය මෙම සංඛ්‍යා තීරණය කරන්නේ වසර 3ට හෝ වාර්ෂිකව. කෙසේ වෙතත් ඉතාලියේ පවතින දැඩි ශ්‍රම හිගය නිසා මෙම නීතිය ඉදිරි වසරවලදීද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වසරකට 1,50,000ක් 1,65,000ක් අතර ප්‍රමාණයක් බඳවා ගැනීමට රජය ඉලක්ක කරනවා. 2026 වසරේ සිට වැඩි අවධානයක් යොමු කරන්නේ සත්කාර සේවා, caregiver
සහ වයෝවෘද්ධ අය බලා ගැනීමේ ශේස්ත්‍ර සඳහාය. යුරෝපයට පැමිණීමට ඇති හොඳම තුන්වන ක්‍රමය ලෙස මම දකින්නේ ජර්මනියේ ඔපචුනිටි කාඩ්ය. ජර්මනියේ ඔපචුනිටි කාඩ් යනු 2024 වසරේ හඳුන්වා දුන් රැකියාවක් නොමැතිව ජර්මනියට ගොස් රැකියාවක් සෙවීමට ඉඩ සලසන නවීන වීසා ක්‍රමයකි. මෙය ලකුණු ලබා දීමේ ක්‍රමයක්. පොයින්ට් සිස්ටම් මත පදනම් වේ. මෙය ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව අපි කෙටියෙන් සලකා බලමු. ඔයාට මෙම කාඩ් පත සඳහා ඉල්ලුම් කිරීමට මූලික ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් පළමු ක්‍රමය වෙන්නේ ඔබ ජර්මනිය විසින් පිළිගත් විශ්වවිද්‍යාලීය උපාධියක් හෝ වෘත්තීය සුදුසුකමක් සහිත ස්කිල්ඩ් වර්කර් කෙනෙක් නම් ඔබට ලකුණු ක්‍රමය අවශ්‍ය නොවේ. ඍජුවම ඉල්ලුම් කළ හැකි. ඒකෙන් දෙවන ක්‍රමය වන්නේ ඔබට ජර්මනිය පිළිගත් පූර්ණ සුදුසුකම් නොමැතිනම් ඔබ පහත සඳහන් ලකුණු ක්‍රමය හරහා අවම ලකුණු 6ක් ලබා ගත යුතුය. ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ අපි දැන් බලමු. ලකුණු 6 සම්පූර්ණ කර ගැනීමට නම් නිර්ණායක කිහිපයක් බලපානවා. අධ්‍යාපනය. ලකුණු 4ක් ඔබේ විශේෂිත වෘත්තීය සුදුසුකම් ජර්මනිය විසින් අර්ධ වශයෙන් පිළිගෙන තිබේ නම් ලකුණු 4ක් හිමි වෙනවා. වෘත්තීය පළපුරුද්දට ලකුණු 2ක් හෝ 3ක් හිමි වෙනවා. පසුගිය වසර 5 තුල ඔබේ ක්ෂේත්‍රයේ වසර 2ක පළපුරුද්දකට ලකුණු 2ක්ද වසර 5ක පළපුරුද්දකට ලකුණු 3ක්ද ලැබෙනවා. භාෂා දැනුමට ලකුණු 1ක් 2ක් අතර හිමි වෙනවා. ජර්මන් භාෂාව A2 මට්ටම සඳහා ලකුණු 1ක් හෝ ඉංග්‍රීසි භාෂාව B2 මට්ටම IELTS 5.5 හෝ 6 සඳහා ලකුණු 1ක් ලැබේ. ජර්මන් B1 මට්ටම ලකුණු 2ක්ද ලැබෙනු ඇත. වයස ලකුණු 1ක් 2ක් අතර ලැබෙනවා. වයස අවුරුදු 35ට අඩු අයට ලකුණු 2ක්ද වයස අවුරුදු 35ත් 40ත් අතර අයට ලකුණු 1ක්ද ලැබෙනවා. පෙර ජර්මන් සම්බන්ධතා තිබේ නම් ලකුණු 1ක් ලැබෙනවා. ඔබ මීට පෙර අවම මාස 6ක් ජර්මනියේ නීත්‍යානුකූලව ජීවත් වී ඇතනම් මේ ලකුණු හිමි වෙනවා. මෙහිදී මූල්‍යමය ශක්තිය proof of fund ඉතා වැදගත්. ඔබ ජර්මනියේ රැකියාවක් සොයන කාලය තුල ජීවත් වීමට මුදල් ඇති බව පෙන්විය යුතුය. වසරකට අවම වශයෙන් යූරෝ 12000කට රුපියල් ලක්ෂ 40ක් පමණ ආසන්න මුදලක් ජර්මානු බ්ලොග් account එකක තැන්පත් කර තිබිය යුතුය. නැතිනම් ජර්මනියේ වෙසෙන අයෙකුගේ මූල්‍ය අනුග්‍රහය පෙන්විය යුතුය. මෙම වීසා එක ඉල්ලුම් කරන ආකාරය පිළිබඳව විස්තරාත්මක තොරතුරු මම ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්නම්. හැම විස්තරයක්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙනවා. යුරෝපයට රැකියාවක් සඳහා පැමිණීමට ඇති හොඳම 4 වන ක්‍රමයේ විදිහට මම දකින්නේ සෞඛ්‍ය හා සාත්තු සේවා රැකියාවක් සඳහා යුරෝපයට පැමිණීම. විශේෂයෙන්ම එක්සත් රාජධානිය අයර්ලන්තය සහ ජර්මනිය මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම කලින් කතා කළ දික්‍රතෝ ෆ්ලූසි යටතේ ඉතාලියේ මේ රැකියාව සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. යුරෝපයේ ජනගහනය වයස්ගත වීම නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සේවකයින්ට ඇති ඉල්ලුම කිසිදා අඩු වෙන්නේ නැහැ. හෙද උපාධියක් හෝ පිළිගත් සාත්තු සේවා සහතිකයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ සුදුසුකම් ඉතාලියට වළංගු වෙන්නේ නැහැ. බොහෝ රටවල් මේ ශාස්ත්‍රය සඳහා fast track වීසා ක්‍රමය ක්‍රියාත්මක කරයි. එනම් ඉතා අඩු කාලයකින් වීසා සැකසීමයි. ඇතැම් විට ගුවන් ටිකට්පත් සහ නවාතැන් පහසුකම් පවා සේවා යෝජකයා විසින් සපයනු ලබනවා. විශේෂම අභියෝගය වෙන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය හෝ අදාළ රටේ භාෂාව. උදාහරණයක් විදිහට ගත්තොත් ජර්මනිය සඳහා ජර්මන් භාෂාව ඉහළ මට්ටමකින් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ පිළිබඳවත් අපි වැඩි විස්තර වෙනත් වීඩියෝ එකකින් කතා කරමු.
යුරෝපයට පැමිණීමට හොඳම පස්වන ක්‍රමය විදිහට මම දකින්නේ ඍතුමය රැකියා. සීසනල් වර්ක් වීසා සඳහා යුරෝපයේ රටකට පැමිණීමයි. කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත්‍රෙහි ඇතිවන తాවකාලික ශ්‍රම අවශ්‍යතා සඳහා මෙම වීසා නිකුත් කරනවා. මේ සඳහා වීසා ලබාගත හැකි රටවල් වන්නේ ඉතාලිය, ග්‍රීසිය, පෘතුගාලය, නෙදර්ලන්තය සහ පින්ලන්තයයි. සාමාන්‍යයෙන් මාස 6ක් හෝ 9ක් වැනි කෙටි කාලයකට පළතුරු නෙලීම, ගොවිපළ සේවය සහ සංචාරක හෝටල්වල සේවය සඳහා මෙම වීසා එක ලබා දෙනවා. බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සරල වන අතර අඩු සුදුසුකම් සහිත පුද්ගලයින්ට යුරෝපයට ඇතුළු වීමට ඇති පහසුම මාවත මෙයයි. ඔබ නිවැරදිව එම කාලය තුල සේවය කර නැවත ලංකාවට පැමිණියහොත් ඊළඟ වසරේදී නැවතත් වීසා ලබා ගැනීම ඉතා පහසු වන අතර ඇතැම් රටවල මෙය ස්ථීර රැකියා වීසා එකක් බවට පත්කර ගැනීමටද අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ඉතාලියේ වීසා එකක් වෙනත් වීසා එකකට මාරු කරගන්න පුළුවන්. ඉතින් මම අද කතා කළේ මම දකින විදිහට යුරෝපයට රැකියාවක් සඳහා පැමිණීමට ඇති පහසුම ක්‍රම 5ක් ගැන. මීට වඩා තවත් ක්‍රම යුරෝපයට පැමිණීමට තියෙනවා. ඒ ගැනත් මම ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්නම්. ඒ වගේම මේ එක් තොරතුරු වෙනුවෙන් මම විශේෂයෙන්ම වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වගේ වැදගත් තොරතුරු හැමදාම බලන්න පිටරට විස්තර මගේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම bell icon එකත් click කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන්ම බලන්න පුළුවන්. ඔයාගේ විදේශගත වීමේ සිහිනේ යථාර්ථයක්ම වෙන්න කියලා මම හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.